ආයිබෝවන් නෙක්ස්ට් ජෙනරේෂන් වෙත ඔබව අදත් සාදරයෙන් පිළිගන්නවා. මේ මිනිස්සු පොරකකා බලන්නේ BYD වෙතින් අලුතෙන්ම රිලීස් වුණු වාහනයක් වන BYD Atto 2 වාහනය. මීට අමතරව BYD Atto 1 වාහනයත් මෙයාලා රිලීස් කරලා තියෙනවා. වාහනයේ පෙනුම ගැන කතා කළොත් BYD Atto 3 එකට සමාන පෙනුමක් මෙන්න මේ BYD Atto 2 එකේ බලා ගන්න පුළුවන්. BYD Atto 1 එකට වඩා BYD Atto 2 එකේ ක්වොලිටි එක හොඳයි. සාමාන්‍ය BYD වාහනයක තියෙන ක්වොලිටි එක බලා ගන්න පුළුවන්. මේ වාහනේ අනිකුත් ඔප්ෂන්ස් ගැන කතා කරොත් මේ වාහනේ ඩිසයින් වෙලා තියෙන්නේ Dragon Face design කියන concept එක උඩ. මීට අමතරව 360 view monitoring, NFC keyless entry, voice assistant in English, 13-inch touch screen මේක rotate කරන්නත් පුළුවන්. ventilated front sheets හම්බෙනවා. ඒ වගේම මේ sheet 6-way electric adjustments තියෙනවා. wireless charging pad එකක් හම්බෙනවා. මීට අමතරව safety පැත්තෙන් 6 airbags සහ adaptive cruise controls වගේ options ලැබෙනවා. ඒ වගේම සුපුරුදු BYD Blade battery technology එකත් මේ වාහනේ බලා ගන්න පුළුවන්. වාහනේ පිටිපස්සේ හොඳට ඉඩ තියෙනවා. වෙනම AC කවුළු දෙකක් සහ Type C chargers බලා ගන්න පුළුවන්. ඉන්ටීරියර් එක පිටිපස්සෙන් බලද්දි මේ වගේ තමයි පෙනෙන්නේ. දොරවල් වල ambient lighting setup එකක් බලා ගන්න පුළුවන්. දොරවල් වල finish එක සහ quality එකත් හොඳයි. අපිට වාහනේ ඉස්සරහා ෂීට් එකට නගින්න ටිකක් පොලිමේ ඉන්න වුණා. වාහනයට ලැබෙන්නේ ඉලෙක්ට්‍රික් ෂීට්. මං කලින් කිව්වා වගේ මේ වගේ ප්‍රිවිව් එකක් බලා ගන්න පුළුවන් ඩ්‍රයිවර්ගේ ෂීට් එකේ ඉඳන්. 360 view monitoring මෙන්න මේ විදිහට තමයි පෙනෙන්නේ. මේ වාහනේට ඉලෙක්ට්‍රික් sunroof හෝ ඉලෙක්ට්‍රික් moonroof වගේ කිසිම ඔප්ෂන් එකක් ලැබෙන්නේ නැහැ. ඊට අමතරව සාමාන්‍ය BYD වාහනයක දැක ගන්න පුළුවන් විදිහේ ස්ටියරින් වීල් එකක් සහ අනිකුත් ඔප්ෂන්ස් ලැබෙනවා. මෙයාලගේ ප්‍රයිස් එක දාලා තියෙන්නේ $135ක් කියලා පටන් ගන්න ප්‍රයිස් එක. ඒ වගේම මේකේ ප්‍රීමියම් ග්‍රේඩ් එකේ කිලෝමීටර් 410ක රේන්ජ් එකක් බලා ගන්න පුළුවන්. මෙතන තියෙන වාහනේ white උනාට ඔයාලට black, grey සහ green colors වලිනුත් ගන්න පුළුවන්. total colors 4කින් මේ වාහනේ මිලදී ගන්න පුළුවන්. මෙතෙන්ට ඇවිල්ලා හිටපු ගොඩක් මිනිස්සුන්ගේ මතය වුණේ මේ වාහනේ ජපාන් වාහන වලට අභියෝගයක් වෙයි කියලා. වාහනේ ක්වොලිටි එක සහ ෆීචර්ස් එක බලද්දී මෙහෙම වෙන්න පුළුවන් ප්‍රවණතාවයකුත් තියෙනවා. හැබැයි මේ ප්‍රයිස් ලයින් එක මේකට ගැලපෙනවද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මේ වාහනේ තවත් ෆීචර්ස් ගොඩක් තියෙනවා. ඒ ෆීචර්ස් ඔක්කොම අපි පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනවා. ඔයාලගේ වටිනා අදහසුත් මේ වාහනය ගැන පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මෙතන එහා පැත්තෙන් තියෙන BYD Atto 1 එක ගැනත් අපි ෆුල් රිවිව් එකක් වගේම ක්වික් රිවිව් එකකුත් දාලා තියෙනවා. මේ වීඩියෝස් බලන්නත් අමතක කරන්න එපා. මේ වගේම ඉන්ටරෙස්ටිං වීඩියෝ එකකින් අපි ආයෙමත් හම්බෙමු.